එන්න ඔයත් එන්න. යක්කුන්ට දෙන්නේ අර මොකද්ද වෙන්න වගේ. පැහැදිලි නේද? පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ. යක්කු පේනව නේද? දිෂ්ටි වෙනවද මේ? පොළොන්නරුවෙන් ඇහෙන කටහඬ පිළිබඳව ලංකාවාසී ලෝකවාසී වසිරු දනාටම ආරාධනා කරන්නේ අමනුෂ්‍ය දෝෂ බලවේග තියෙනවා නම් මෙන්න මෙවැනි වාගේ කට්ටියට ඔබට එවැනි වාගේ ප්‍රශ්න තියෙනවා නම් පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ හොයාගෙන එන්න කතා කරන්න අපට මගේ ජංගමතුරු කරුණාකේ යටින් දිස්න ඇති මේ වෙලාවේ කොට කතා කරන්න ඔබගේ ප්‍රශ්නය නිසාවෙන් ඒට ආශිර්වාදයක් වෙන්නට පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ සූදානම් ලංකාවේ නෙවෙයි ජාත්‍යන්තරයේ සිටින ඔබ සියලු දෙනාටත් ළඟට එන්නට බැරි නම් ජංගම දුරකථනයෙන් හෝ ආශිර්වාද කරන්නට පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬට පුළුවන්. කොහොමද දැනන්නේ? බරගතියක් වගේ දැනෙනවා. කකුල් තියෙන බරගතියක් ඇති. ඇඟේ? ඇඟේ අඩු. ඇඟේ ඉවරයි? ඈ? ආ ටිකක් ඒ තියෙන. විශ්ව ඇහෙනවද සම්පූර්ණමයි කරන්න? විශ්ව ඇහෙනව නේද? මේක ඇතුලේ බීලා හිටෙන්නේ. කොච්චරද මහත්තයා ඇති වෙන්න? ඇතුලේ ටික බීලා හිටෙන්නේ. මම මොනරාගල් කනමල්ලල මහවැව ප්‍රාදේශීය සභාවේ ගම මහවැව කනමල්ලි ප්‍රාදේශීය සභාවේ අපේ නංගි තමයි ඉතින් මම එක්කගෙන ආවේ මෙතෙන්ට. ඊට පස්සේ ඇත්තටම මට මේ මහත්මයා ගැන මේ පුදුම පැහැදිලි බවක් ඇති වුණා. මේ ඊට පස්සේ මෙතන දෙහි කැපිලි අයන්ත්‍ර මන්ත්‍ර මොකු එහෙම කැපිලි මොකුත් එහෙම නැහැ.
ඇත්තටම මගේ ඇඟට දැන් හොඳ සැහැල්ලුවක් දැනෙනවා. ඒක තමයි මට තව දේවල් තියෙන හුඟක් වැඩ කරගන්න පුළුවන්. ඇත්තටම හොඳ මහත්මියක් කියලා තමයි මට